කොහොමද ඔයාලට හැමෝම සතුටින් ඉන්නවා කියලා හිතනවා? ජීවිතේ ඉදිරි ප්ලෑන් වල හිර වෙලා ඔළුව අවුල් වෙලා නම් මේ වීඩියෝ එකෙන් පොඩි හරි දෙයක් ඔයාලට ගන්න පුළුවන් වෙයි. හීනයකට පාර හොයන් යනකම් අපි හැමෝම ජීවිත සටනකනේ ඉන්නේ. අද වෙනස් කතාවක් එක්ක තමා ඔයාලගේ ජීවිතවලට ගොඩ වුණේ. ඇත්තම කිව්වොත් මේ වැඩ ගොඩක් තිබ්බ දවසක්. ඒ වැඩ ගොඩත් එක්ක එක හවසක සතුටින් ඉවර කරපු දවසක්. ඒ වැඩ ටික කරන හැටි බලන ගමන් මාත් එක්ක මේ පුංචි අදහස් ටික බෙදා ගන්න එන්නකෝ. උදේ පටන් රෑ නිින්දට යනකම් අපි එකම වැඩ ටිකකට කොටු වෙලා කියලා හිතන වෙලාවල් අනන්තයි නේද? සිතුවිලි වලින් අපි හැමතිස්සෙම මොටිවේෂන් කරගමු. සල්ලිම නෙවෙයි ජීවිතේ කියන්නේ. සතුට තියෙනව නම් අපේ ජීවිත ගොඩක් දුරට සාර්ථකයි නේද? කුහක සිතුවිලි, නෙගටිව් සිතුවිලි අපි අපේ ජීවිත වලින් ඈත් කරලා දාමු. විවාහ ජීවිතය තුළ නම් දෙන්නට දෙන්න සතුටින් ගොඩ නැගෙමු. එකිනෙකට වෙනස් සිතුවිලි වලින් අපි නරක අදහස් ඈත් කරගමු. මේ ඉතින් ගොඩාක්ම අවුල් වෙලා තිබ්බ මිදුල මම ලස්සනට පිරිසුදු කරගෙන ගොඩක් තිබ්බ කුණු ඒව සේරම පුච්චගෙන ගේට් ලස්සනට අස් කර ගන්න ගමන් තමයි මේ හවස ගෙවුනේ. ඕනම දෙයක උපරිමයක් අපිට තියෙනවනේ. ඒ මොහොත වෙනකම්ම අපි ඉවසමු. හැම ප්‍රශ්නයක්ම අදහස් හුවමාරු කරගෙන විසඳගමු. ආදරයෙන් නිමු. අගහිඟකම් කොච්චර තිබ්බත් දෙන්නගේ සතුට තියෙනව නම් අපිට ඒ හැම දෙයක්ම විසඳ ගන්න පුළුවන් වේවි. විඳින්න තියෙන ජීවිතේ ඇයි අපි විඳවන්නේ? සතුටින් විඳිමු. දෙන්නට දෙන්නගේ ආදරය, අදහස් සතුටින් මාරු කරගමු. අපේ ජීවිත කුටුම්බය තුල ස්වාධීනව රස විඳින්න ඕන. අපි වැඩවලටම හිර වෙලා ඉන්නේ නැතුව අපි ගැනම සතුටින් හිතන්න ඕන. අපේ මනෝරාජ්‍ය අපි හැබෑ කරගන්න ඕන. ඒ අතර රැකවරණය, ඉවසීම ඉහළින්ම තියාගන්න ඕන. අපේ පැටවුන්ට ලස්සන ලෝකයක් හදමු. දෙමව්පියන් සතුටින් නම් අපේ පැටවුන්ගේ ළමා ලෝකය ලස්සනට ලැබෙනවා. අපි වෙනස් වෙමු. ජීවිතේ විශ්වාසයෙන් ගෙවමු. ආශාවෙන් ගෙවමු. විශ්වාසයෙන් ආශාවෙන් රස විඳිමු. අපේ කුටුම්බය සතුටින් පුරවමු. ඒකාකාරීව ගෙවන්නේ නැතුව පුංචිම හරි වෙලාවකට එළියට යමු. ඒක පන්සලක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මුහුදු වෙරළක්. එහෙම නැත්නම් හිත ගිය වෙන තැනක් වෙන්න පුළුවන්. ඔයාලගේ මනස සුවපත් වෙන ඕනම තැනකට යන්න පුළුවන්. පවුලේ හැමෝම ගිහින් සතුටින් ඉන්න. ඒක කාලේ අපතේ යැවීමක් නෙවෙයි. ඒක ජීවිතයට අරුතක් ගෙන අඩිතාලමක් වේවි. උයනව නම් ඒක කලාවක් කරගමු. පිරිසිදු කිරීම උනත් එහෙම්ම තමයි. අපි හැමදාම එකම විදියට නැතුව ටිකක් වෙනස් වෙමු. උයන දේවල් පුංචි පුංචි වෙනස් කිරීම එක්ක උයලා බලමු. පිරිසිදු කිරීම උනත් එකම විදියට නැතුව පුංචි පුංචි වෙනස් කිරීම එක්ක කරලා බලමු. හැමදාම දකින විදිය නැතුව පුංචියට වෙනසක් කරලා බලමුකෝ. ඒකට ආස හිතෙනවා අපි නොදැනීම. මේ වෙලාව වෙනකොට මම මිදුල අතු ගාලා ගේට් ගොඩක් හැඩි වෙලා තිබුණේ. ඉතින් මම සේරම අස් කරලා හැඩි වෙච්ච කාමරෙත් අස් කරලා මම ආව ජනේලෙ ගාවට. බලන්නකෝ මේ එළියෙන් පේනකොට හරිම ලස්සනයි. ඇස් දෙකට හරිම ලස්සනක් දැක්කම අපේ හිත නිවෙනවා. ඉතින් බලන්නකෝ අපිට ඒකම මදිද සතුටින් ඉන්න? ප්‍රශ්න මැත්තේම ජීවිතේ කරගෙන අපි ජීවිතේ විඳවන්නේ මොකටද? අපි ජීවිතේ පුංචිම දෙයකින් වුණත් විඳලා බලමු.
ජීවිතේ ලස්සන වෙන්න අපි පුංචි පුංචි ටිප්ස් අපි විහිම්ම හොයා ගන්න ඕන. පිළිවෙලට පිරිසිදුව ජීවිතේ ගත කරමු. අපිට මේ මනුස්ස ලෝකෙට එන ලැබුණු එකම කොච්චර වටින දෙයක්ද බලන්නකෝ. ඒ උතුම් දේ ලබන්න හරිම අමාරුයි. ඒ නිසා ඒ ජීවිතේ අපි සතුටින් විඳිමු. මේ වෙනකොට මම ගෞතම බුදුරජාණන් වහන්සේට පූජා කරන්න මල් නෙලලා මල් ටික හදලා මල් වලට පැන් ඉහලා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට පූජා කරන්න තමයි මේ ලේස්ති වෙන්නේ. ඒ දේ වුණත් හරිම ආසාවකින් කැපවීමෙන් කරනකොට බලන්නකො හිතට කොච්චර සැනසීමක් වෙනවද කියලා. පුංචි පුංචි දේවල් වලින් අපිට සතුට සැනසීම හොයා ගන්න පුළුවන්. සල්ලි මැත්තේම ඉන්නේ නැතුව යහපත් ආකල්ප සිතුවිලි අපේ ජීවිතේ යහපත් බැඳීම් ඇති කර ගැනීම උඩ සතුට ළඟා කරගන්න පුළුවන්. දෙමව්පියෝ හැටියට අපි මේ දේවල් අපේ දරුවන්ටත් හුරු කරවන්න ඕන. අපිට පුළුවන් හැම වෙලාවකම එයාලව ඒ මඟට ගන්න ඕන. දායාද හැටියට ඉඩකඩම් දීපල මිල මුදල් කොච්චර දුන්නත් යහපත් ආකල්ප සිතුවිලි යහපත් බැඳීම් එකිනෙකා තේරුම් ගැනීම මේව නැත්නම් එතන ඇත්තටම සැනසීමක් නැහැ නේද? කාන්තාව විදියට ගෘහණිය විදියට අපේ පවුල අපේ කුඩුම්බය අපේ ලස්සනට ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ගෙදරක කාන්තාව මනසින් හිතින් ඇද වැටුනොත් මුළු පවුලම ඇද වැටුන වෙනවා. ඉතින් අපි ශක්තිමත් වෙමු, ආදරණීය වෙමු. අපේ දරුවන් එක්ක මහත්තයා එක්ක සතුටින් ජීවිතය ගත කළා. අපි සතුටින් කවදා හරි මේ ලෝකෙට දෙයක් දායාද කරලා සතුටින් මේ ලෝකෙන් සමුගන්න ඕන. කතාවත් එක්ක වැඩ ටික සේරම ඉවර කරනකොට මගේ එදා දවස ඉවර වෙගෙන තමයි යන්නේ. මං හිතනවා මේ වීඩියෝ එකකින් ඔයාලට පුංචි හරි දෙයක් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ගොඩක් ස්තුතියි මාව අහගෙන බලාගෙන හිටියට. ඔයාලට බුදු සරණයි.